මොකද වෙන්නේ? ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන ගේම් ප්ලේ වීඩියෝ ගන්න නෙවෙයි. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ අපේ ගමම ඩෙන්ගු වලින් සුද්ධ කරන වීඩියෝ එකක්. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ ලංකාවේ ඉන්න මිස්ටර් ඩාවින්චි කියන අයියත් ඒක කරලා තිබ්බා. ඉතින් ඒකට ගොඩක් දෙනා කමෙන්ට් දාලා තිබ්බා හැම ගමකම මේක කරොත් හොඳයි කියලා. ඉතින් ඔන්න අද අපි අපේ ගමේ එක කරන්න දෙපාරක් හිතුවේ නෑ. ඉතින් මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ අපි අද නම් ගත්තේ ඩස්ට්බින් බෑග් නෙවෙයි අපි මේ වැඩේට අපි ගත්තේ පෝර බෑග්. මොකද ඩස්ට්බින් බෑග් ගොඩක් කුණු ටිකක් පිරෙද්දි ඉරෙන්න බලනවා. ඉතින් අපි මුලින්ම අපේ ගෙවල් වලට යන පාර සුද්ධ කරමු. එහෙනම් අපි වැඩි කතා නැතුව පාර සුද්ධ කරමු. ඉතින් යාළුවනේ මේ වැඩේට ඉතින් මේ තමයි මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. එහෙනම් අපි ටක් ගාලා අපේ පාර සුද්ධ කරමු. ඉතින් යාළුවනේ මේ පාරේ එක ගෙදරක් විතරක් නෙවෙයි ගෙවල් 10ක් විතර තියෙනවා. ඉතින් ඒ පාරේ තමයි අපි සුද්ධ කරන්න ගත්තේ මුලින්ම. ඉතින් යාළුවනේ ඒ අපේ ගෙවල් වලට යන පාරෙම තියෙන පොඩි බෝක්කුවක් වගේ එකක් අන්න එතනත් ගොඩක් කුණු තිබ්බා. ඔය තියෙන්නේ ඒකේ තිබ්බ කුණු තමයි. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති ග්ලව්ස් නැත්නම් මොකද කියලා. ඉතින් ග්ලව්ස් නැත්නම් ඉතින් අපි ගියා කඩේට ග්ලව්ස් තියද කියලා බලන්න. ඉතින් ග්ලව්ස් නැති වුණ නිසා ඉතින් අපි නිකන් shopping bag දාලා කරන්න බලුවා. shopping bag දාලා හරියන්නේ නැහැ කරන්න බෑ. ඒක නිසා තමයි ඔහොම නිකන් අල්ලන්නේ. කුළුණා යාළුවනේ. මේ බෑ. ඉතින් යාළුවනේ අපි අපේ පාර ඒ ටික සුද්ධ කළ ඉවරයි. ඔන්න ඔය වගේ පොඩි කුණු ටිකක් තමයි තිබ්බේ. ගොඩක් කුණු තිබුණේ නැහැ හිතුව තරම්. ඉතින් යාළුවනේ අපේ ගෙවල් වලට යන පාර නා සුද්ධ කරා. වැඩි කුණු තිබුණේ නැහැ හැබැයි ඒකත් සතුටට කාරණාවක්. ඉතින් ඒත් එක්කම දැන් අපේ ගමේ කට්ටිය සෙල්ලම් කරන පිට්ටනියක් තියෙනවා අන්න අතන. අන්න එතෙන්ට තමයි අපි යන්න ඕන. එහෙනම් දැන් අපි එතෙන්ට යමු නේද? යාළුවනේ අපි දැන් ඔන්න කැප්තුත් දාගෙන ඉන්නේ. හැමෝම කැප් දාලා වැඩේට බහැලා ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ බලනවා ඇති මොකද අපි මේකේ ග්ලව්ස් දාලා නැති කියලා. ඉතින් ග්ලව්ස් ගේන්න යවපු එකේනා කඩේට ගිහිල්ලා ග්ලව්ස් ඉල්ලුවට පස්සේ ඉතින් ග්ලව්ස් නැහැයි කියලා. ඉතින් අපි shopping bag දාන්න බැලුවා ඒක හරියන්නේ නැහැ අතට. ඉතින් අපි නිකම්ම කරන වැඩේ අවුලක් නැහැ. එහෙනම් අපි කලින් කිව්ව ground එකට යන්න. ඉතින් ඔන්න ඕක තමයි යාළුවනේ අර ground එක. මේකේ ගොඩක් කට්ටිය සරුංගල් යවන්න ක්‍රිකට් ගහන්න වගේ දේවල් වලට එනවා. ඉතින් අනිවාර්යෙන් මේකේ නම් ගොඩක් කුණු ඇති. එහෙනම් අපි යන් ඒකස් කරන්න. ඉතින් යාළුවනේ මේකේ ගොඩක් කට්ටිය සරුංගල් යවන්න වගේ දේවල් වලට එන නිසා ගොඩක් දේවල් දාලා තියෙනවා. බෝතල් තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට පස්සේ සරුංගල් යවන්න මේවත් ඔය වරල් අනම්මනම් ඒවා ගොඩක් තියෙනවා. අපි ඉතින් දිගටම වැඩේ කරගෙන යමු. ඉතින් යාළුවනේ අතර අපිට බල්ලෙකුත් ගෙදරක ඉඳන් පුරනවා. ඉතින් ඔන්න අපේ යාළුවත් ඈතට ගිහිල්ලා කොළ අරන් එනවා. ඉතින් ඔතන තමයි යාළුවනේ අපේ ගොඩක් යාළුවෝ ක්‍රිකට් ගහන්නේ. එතනත් ගොඩක් ජරාව තියෙනවා. එතන තමයි පිච් එක. ඔන්න අපේ යාළුවෝ බෝතල් අරන් ඇවිල්ලා තියෙනවා. ඔය බලන්න යාළුවනේ සරුංගල් මේව පැටලවිලා තියෙනවා. අර ලයිට් වයර් එකේ ගොඩක් පැටලවිලා තියෙනවා. මේ ඒත් එක්කම යාළුවනේ ඔන්න ඔතන පහළ ගෙදර ඉන්නවා පරේ ටිකක්. ඉතින් ඒ පහළ ගෙදරත් ඉන්නවා. ඒ වගේම එහා පැත්තේ ගෙදරත් ඉන්නවා. එතනින්ම ගියාට පස්සේ එහා පැත්තේ ගෙදරත් ඉන්නවා පරේ ටිකක්. ඒ පරේ නම් ටිකක් වල් පාට නිකන් පරේ ටිකක් ඒකේ නම් ඉන්නේ. වල් පාට වගේ පරේ ටිකක් ඒ ගෙදරේ නම් ඉන්නේ. එහෙනම් අපි දිගට මස් කරගෙන යමු. ඉතින් ඔන්න යාළුවනේ අපේ යාළුවෝ ලොකු කුණු ගොඩක් හම්බෙලා ඉතින් මොනවා ඉත්‍රි තියෙන්නේ. ඔව් කට් කරපන්.
ඉතින් අලුනේ අපි මේකත් පුරවගත්තා. තව එක අර බෑග් එකත් පුරවගත්තා. ඉතින් අලුනේ දැන් නම් වෙලාවත් මෙන්න මේක ඔන් කරන්න. වෙලාවත් යාළුවනේ ගොඩක් ගිහින් තියෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. දැන් නම් දැන් වෙලාව ටිකක් ගිහිල්ලා තියෙනවා. මගේ ඔළුවත් රිදෙනවා. මොකද දැන් අවුවයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක නවත්තන්න හැදුවේ. ඔයාලා හැමෝටම good bye. අද ගිහින් එනවා. වීඩියෝ එක ඉවරයි.